ජීවිතේ උඩ යටිකුරු කරයි. මේ තරම් සුබදායි පණිවිඩයක් ඔබ නොසිතුවන්ද මේ පණිවිඩයක් 8යි 8 වෙන දින මහා බලගතු දිනයක් 8යි 8 වෙන දින 8 ඉලක්කම් දෙකක් තියෙන ලොතරැයියක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඒකේ ප්‍රතිලාභයක් ප්‍රගතියක් බලන් ප්‍රාර්ථනා කරන ඒ සියලු සැප සම්පත් සුඛ භව භෝග කියනා උදේ හරි ආකාරව ලබා ගන්න. ඔය 8යි 8 වෙනිදා ඔබට තියෙන සියලු සිතූ පැතූ සම්පත් ඉල්ලන්ට පිරුකම් ගොඩාක් අංගහිඟකම් වලට මූණ පාන්ට සිද්ධ වෙයි. නමුත් තමන්ගේ හිත ශක්තිමත් කරාගෙන තමන්ගේ ජීවිත ගමන ගෙනියන්න එය බොහොම පොඩි 8 හෝරාවේ 8 තප්පරයට ප්‍රාර්ථනාව කරන්න තමන් ඉන්නා තැනින් උස් කරන්න තවත් තමන්ට ධනය වර්ෂාව ලබා දෙන්න තවත් තමන්ගේ ශාස්ත්‍රීයත්වයේ සෞභාග්‍ය කරලා දෙන්න තවත් මට කරලා දෙන්න පුළුවන් පෑ දෙකමාර පළවෙනියටම කියන්න ඕනි ඒක. ඒ වගේම තමයි යන්ත්‍ර තන්ත්‍ර මන්ත්‍ර හදි හූනියන් කොඩිවින සියල්ලක් කපනවා. ඒ වගේම තමයි ධන ආකර්ෂණය කොච්චර හරි හම්බ කරාගත්තත් ව්‍යාපාර ස්ථානයේ කඩා වැටිලා මන්ද මානසිකත්වයකින් රවිගේ අපල දුරු වේවා මගේ පුතුට සෙත වේවා. ඔබ දැකලා ඇති 888 කියන ඉලක්කම හැම channel එකකම හැම කතා කරන මන්ත්‍රාධිචාරී මෑණිවරු ගුරුන් වහන්සේලා කියනවා. අනිත් මෑණිවරු ගුරුන් වහන්සේලා වගේ නයි ළඟට ආවා කියලා බිම ඉන්න නයි පෙන්නන කෙනෙක් නෙමෙයි මම. අනිත් එක තමයි නයි අරින කෙනෙකුත් නෙමෙයි මම. ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ ඉදි කරන්න ධාතුන් වහන්සේලා ගිනාවෙත් නාග ලෝකෙන් ධනුෂ් මහත්තයෝ. මේ නාගයන් සහ ඔබේ ජීවිතය අනිත් පැත්ත ගහන්න පුළුවන්. මොකද දුප්පත් දුකී භාවයෙන් අසරණ වෙලා ඉන්න ඔබගේ ජීවිතය අනිවාර්යෙන්ම සැපවත් සුඛෝපභෝගී ජීවිතයක් කරා තැනකට මේ වගේ ස්ථානයකට නාගයෙක්ට එන්න පුළුවන්ද නයින්ට එන්න පුළුවන්ද එහෙම එන්නේ නැහැ. හැබැයි මේ නාගයාගේ විශේෂ ඒ වශීකර්මය හරි ආකාරව පියතිල කියන නමේ පවර් එක ගැන කියනවා නම් ධනුෂ් මහත්තයෝ මේ පියතිලක පරම්පරාව එසේ මෙසේ පරම්පරාවක් නෙමේ ගුරුකම් වලට සැබෑ හපන්නෝ මගේ සීයා මගේ තාත්තගේ තාත්තා පිනාගුරුන් වහන්සේ උන්දා මිනිස්සෙක්වල් 32ක ගිහිල්ලා තියෙනවා. ඒ 32ේම වැඩ රාජකාරී හරියාකාරව ඉෂ්ට සිද්ධ කරලා දීලා තියෙනවා. ඊජිප්තුවේ බ්ලැක් මැජික් කියන දේ අවුරුදු 4ක් එක දිගට ඉගෙන ගත්තා. ඒ වගේම තමයි තවත් විවිධ රටවල ගුරුකම් ඉගෙන ගත්තා. මේ කරන දේවල් ආලා යනවා කියනකොට අපිටත් මොකක්දෝ වෙනවා. ඉතින් අපි අනිවාර්යෙන්ම ඒ හරහා ඔවුන්ට අවශ්‍ය කෙනාව පෑ දෙකමාරක් ඇතුළත අනිවාර්යෙන් වසී කරලා දෙනවම තමයි. තුලා ලග්න හිමි ඔබට ධනුෂ්ලෝක SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතු වේ. එම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු වේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ්ලෝක SL YouTube නාලිකාව වගකීම් නොලබේ. ආයිබෝවන් ධනුෂ් වොක්ස් බලන හැමෝටම මම ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන් තෙරුවන් සරණයි ධනුෂ් මහත්තයෝ. ඩොක්ටර් ආචාර්ය පියතිලක ගුරුනාථ. ඒවත් එක තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ. එක්තරා විශේෂ දවසක් වෙනවා. විශේෂ ග්‍රහයන්ගේ මාරුවීම් තියෙනවා. මේ සියලු දේවල් එක්ක ඔන්න අද දවසේදී සජීවීව අපිට නරඹන්න විශේෂ සිද්ධියක් උදාපත් කරලා දුන්නා. මෙතනින්ම කතා බහ ආරම්භ කරමු. මොනවාද මේ වෙන්නේ? මොන වගේ දේවල්ද ඉස්සරහට සිද්ධ වෙන්නේ? විශේෂයෙන්ම මේ නාගයෝ මූලික කරගෙන හරි ලස්සන සුදු නාගයෙක්. මේ තරමට හීලෑ කරගෙන මේ තරමට මන්ත්‍ර වලට තන්ත්‍ර වලට අදෘශ්‍යමාන බලවේග හරහා මේ නාගයෝ මූලික කරගෙන මොන වගේ වැඩ කටයුත්තක්ද සිද්ධ වෙන්නේ? අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයෝ අනිත් මෑණිවරු ගුරුන් වහන්සේලා වගේ
නයි ළඟට ආවා කියලා බිම ඉන්න නයි පෙන්නන කෙනෙක් නෙමෙයි මම. අනිත් එක තමයි නයි අරින කෙනෙකුත් නෙමෙයි මම. මගේ දෙවොල් ස්ථාන මාලාව එදා පටන් විශ්ව ශක්තියත් එක්ක ගලපගෙන කරන දෙයක්. මේ විශ්වයේ ස්වභාව ධර්මයේ ආශිර්වාදයත් එක්ක කරන දෙයක්. ඉතින් මේ නාගයන් මෙච්චර හීලෑ මම ඔවුන්ව සිප ගන්න කන්ම මෙච්චර හීලෑ වෙන්නේ ධනුෂ් මහත්තයෝ මේ නාගයින් මාවටා ඉන්නේ මේ විශ්ව මාතාවගේ බලයත් එක්ක ඒ නිසා මෙච්චර හීලෑ වෙන්න තරම් ධනුෂ් මහත්තයා මීට කලින් මෙච්චර ලස්සන තනි සුදු නාගයෙක් දැකලා තියෙනවද? මෙතරම් හීලෑ වන්නත් මෙවන් ලස්සන නාගයෙක් මේ විශ්ව ශක්තිය දෙවොල් ස්ථාන මාලාවට වඩින්නත් යම් කිසි ආකාරයක පෙරපිනක් මා සතුව තියෙනවා. ඒ බලයක් තියෙනවා. ඒ බලයට ආකර්ෂණයට තමයි උන්වහන්සේ වඩින්නේ. වශී කර්මයකදී අනිවාර්යෙන්ම උන්වහන්සේ වඩිනවා. එහි හොඳ හා නරක පවසන්න. අපි සඳහන් කරමු විශේෂයෙන්ම දැන් මේ විශ්වයත් එක්ක දෙවියන් එක්ක මේ නාගයන් එක්ක තියෙන සම්බන්ධය විශේෂයෙන්ම විශේෂ දෙවිවරු එක්ක අපි දකිනවා නිරන්තරයෙන් මේ නාගයෝ පිළිඹු වෙන ස්වරූප තියෙනවා චිත්‍ර තියෙනවා ෆොටෝස් තියෙනවා. හැබැයි මොකද්ද මේ නාගයොත් එක්ක තියෙන ගනුදෙනුව? අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයෝ කියන්න අවසරයි මේ කටින්නේ වදන් ප්‍රකාශ කරන්න අවසරයි උතුම් මහා සෑ රජාණන් වහන්සේ තුන් ලෝකට ඒකාග්‍ධිපත්‍ය පාන්නා වූ ලෝතුරු තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ දෝරණයක් ධාතුන් වහන්සේ වැඩ ඉන්නා වූ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ ඉදි කරන්න ධාතුන් වහන්සේලා ගිනාවෙත් නාග ලෝකෙන් ධනුෂ් මහත්තයෝ මේ නාගයන් සහ මනුලොව දෙව්ලොව කියන්නේ ඊටාම සමීප සම්බන්ධකම් එකල සිට පවත්වාගෙන ආපු දෙයක්. ඉතින් මේ තුන් ලෝකයේ එකලුව අනිවාර්යෙන්ම මුන්වහන්සේලා මේ গুপ্ত බලවේගත් එක්ක මේ බ්ලැක් මැජික් එක්ක ඒකාධිපත්‍ය පහලා උන්වහන්සේලා මේ සියලු වශී කර්මයන් එක්ක වැඩවසනවා. ඉතින් උන්වහන්සේලාගේ සත්‍ය බලය නොවඩුව පෙන්වන අවස්ථාවක් තමයි. දැන් අගෝස්තු මාසයේ ගත්තම විශ්වයත් එක්ක විශේෂ දවස්වල වෙනවනේ දේ පිළිබඳව අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයෝ මේ අගෝස්තු මාසයේ එක පිට රැල්ලට රැලි වාගේ පායනවා ග්‍රහමාරු 4ක්. ඒ ග්‍රහමාරු 4 අති ප්‍රබල ග්‍රහමාරු. මම ඉස්සරහට ඒවා පිළිබඳව අනිවාර්යෙන් දැනුවත් කරනවා. මේ වැඩසටහන නරඹන ඔබේ ජීවිතය අනිත් පැත්ත ගහන්න පුළුවන්. මොකද දුප්පත් දුකී භාවයෙන් අසරණ වෙලා ඉන්න ඔබගේ ජීවිතය අනිවාර්යෙන්ම සැපවත් සුඛෝපභෝගී ජීවිතයක් කරා ගෙන යන්න මේ ග්‍රහමාරුවක් උපකාරී වෙයි. ඒ නිසා අනිවාර්යෙන්ම මේ වැඩසටහන ඉවර වෙනකම් බලන්න මම ඒ රහස් සියල්ලක් අදහෙලි කරනවා. අගෝස්තුවේ රැල්ලට එක පිට එක පායනවා කිව්වම බයත් හිතෙනවා. දැන් මේ ස්වභාවික ව්‍යසන සිද්ධ වෙන කාලයක් ආරම්භ වෙන කාලයක්. ඒවා පිළිබඳවත් මම හිතන්නේ විශ්ෙන් ලැබිච්ච පණිවිඩ ඇති. අනිවාර්යෙන්ම දැන් මේ එල්නිනෝ කියලා එනවා ව්‍යසනයක්. ඒකෙන් මෙහෙමයි සමහරෝ ලොකු හේතු කරගෙන කිව්වහට මේ සූර්යා වටේ ඇතිවෙන්නා වූ ඒ අමුතු ආකර්ශනීය සංසිද්ධි උදෙසා බලද්දී ලංකාවටත් යම් කිසි බලපෑමක් තියෙනවා. ඉඩෝරයක්. ඉතින් ඉඩෝරයක් ඒකට මූණ දෙන්න අපි සෑම සූදානම් වෙමින් පවතිනවා. පාවිච්චි කරන ජලය පාරිස්සම් කර ගන්න ඕනයි. ඒ වගේම තමයි ස්වභාව ධර්මයේ යම් විපර්යාස කීපයක් සිද්ධ වෙනවා. මේ ග්‍රහ මාරු අතින් තමයි සියල්ලක්ම සූර්යයත් සමග තමයි සිද්ධ වෙන්නේ. අද දවසේදී අපි දැක්ක අර නාගයත් එක්ක දැන් විශේෂ පූජාවක්ද එහෙම නැත්නම් මේක ශාන්ති කර්මයක්ද මොන වගේ දෙයක්ද අපි ඒ ගැන සඳහන් කරමු. අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයෝ මම වශියක් කරනකොට මේ වාගේ බෝනික්කෝ දෙන්නෙක් හදා ගන්නවා. තනි සුදු රෙදි වලින් මේකට ඖෂධීය ශාකයන් සාරයන් එකතු කරාපු මැටි එකතු කරාපු පිළිම දෙකක් හදලා ඒ පිළිම දෙක සුදු රෙදි කඩ වලින් ඔතනවා. ඒ ඔතලා ගන්න වශී කර්ම තියෙනවා. එහෙම කරන්නේ නැතුව ගන්න වශී කර්ම තියෙනවා. මේ වශී කර්මය අද ඉතාලි වල දරුවෙක්ගේ වශී කර්මයක් මේ කරන්නේ. ඒ දරුවගේ වශී කර්මේ සත්තක පෙන්වන්න අද පැමිණිය නාගයා තමයි ඔබතුමා මේ වැඩසටහන කරන අතරතුරේ දැක්කේ. මොකද මගේ වැඩසටහනකදී ඒ කියන්නේ මගේ කරන ගුරුකමකදී අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයෝ වැඩේ සාර්ථක වෙනවද නැද්ද කියලා පළවෙනියටම ඇවිල්ලා කියන්නේ මේන මේ නාගයා. ඔය නාගයා නැත්තම් තවත් ඉන්නවා තනි කළු නාගයෙක්. එන්නේ නාගයා එනවා. දැන් මේ අද පැමිණි නාගයා ඊටාම රාජාදිරාජ නාලෝව රජෙක් රජ කුලයට අයත් ඒ නාගයා තනි සුදු වර්ණයෙන් බැබලෙන නාගයෙක්. ඉතින් ඒ නාගරාජ දේවතාවුන් වහන්සේ වැඩියේ
අද මේ ගුරුකම රාත්‍රී 12 හෝරාවට ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා කියලා ඒ සුබ පණිවිඩය කියන්න. ඉතින් උන්වහන්සේට මම රහසිගතව නාග ලොවට යන පණිවිඩ, නාග ලොවින් මට දෙන පණිවිඩ, නාග ලොවින් මා කතා කරන ඒ පණිවිඩ. ඉතින් ඒ දේවල් කරන්නේ ධනුෂ් මහත්තයෝ ආවට ගියාට නෙමෙයි, මේ මනස මනාව ප්‍රගුණ කරලා වඩලා ධ්‍යාන වඩලා මේ දේවල් සිද්ධ කරන්නේ ආවට ගියාට සෙල්ලම් කරන නාගයෙක් නෙමෙයි මේ දැන් වැඩි. අපි ගත්තොත් මේ විශ්වත් එක්ක ගනුදෙනු කරනවාදී හරි ලේසිද? නාගයොත් එක්ක නාග ලෝකයේත් එක්ක මේ කරන ගනුදෙනු. දැන් ඒ කරන ගනුදෙනුව තුළ මිනිසුන්ගේ ජීවිතවලට මොන වගේ ප්‍රතිලාභ දක්වලා දෙනවද? අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයෝ මේ ණයාම තමයි ගැහුවොත් ගැහුවම තමයි. ඉතින් ණයා කියන්නේ අර ණයා පොඩි වුණත් ලොකු වුණත් ණයාමයි කියනවනේ. ඉතින් මේක වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මගේ අතින් යම් කිසි අඩුපාඩුවක් වැරද්දක් වුණොත්, යන්ත්‍ර තන්ත්‍ර මන්ත්‍ර අඩුපාඩුවක් වුණොත්, ඒ ආකර්ෂණීය මන්ත්‍රවල අඩුපාඩුවක් වුණොත් මටත් දෂ්ට කරන්න අනිවාර්යයෙන්ම ඉඩකඩ තියෙනවා. දැනට නම් එහෙම වෙලා නැහැ. තුන් ලොවක් එකලුව පාලනය කරන්නා වූ සර්ව ශාස්ත්‍රික මේ වෛශ්‍රවණ වෛශාක්‍ය කියන්නා වූ ශ්‍රවණාධිපති ආශිර්වාද කරන්නා වූ හතර කොන වැඩ ඉන්නා වූ ඒ හතරවරන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් අදට නම් කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. කරන දේවල් හරියට කරනවා. ඔබතුමා දැන් ඇහුවා ඒ වගේ දේවල් වලට නාගයන්ගෙන් මොනවද ලැබෙන්නේ කියලා. නාගයන්ගෙන් ආශිර්වාදය ලැබෙන්නේ. නාලොවින් මනු ලොවට, මනු ලොවේ දුක් විඳිනා වූ නරිනට මේ කරන්නේ සෙතයි සාන්තියයි. නාලොවින් ඇවිල්ලා අපටත් කරගන්න බැරි දේවල් වලට පුද පූජාව දීලා මේ කරන්නේ සාන්ති කර්මයක්, සෙතක්, වශීයක්, වසඟ බන්ධන මාලාවක්, නාග පිල්ලු හරහා කරන බන්ධන මාලාවක්, නාග රජිදෙක් හරහා කරන වශී බන්ධන මාලාවක්. ඉතින් මේ දේවල් වලට ආකර්ෂණ ශක්තියින් එක්ක වශී කර්මයක් පැය දෙකමාරෙන් කරන්න ශක්තියමයි ලබා ගන්නෙ. මේ විශ්ව ශක්තියේ තියෙන බලය, මේ ස්වභාව සෞන්දර්යයේ තියෙන බලය මම ලබා ගන්නේ මේ හරහා තමයි. අපි ගත්තොත් එම දැන් විශේෂයෙන්ම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වගේ තැනකට, මේ වගේ ස්ථානයකට නාගයෙක්ට එන්න පුළුවන්ද, නයින්ට එන්න පුළුවන්ද? එහෙම එන්නේ නැහැ. හැබැයි මේ නාගයාගේ විශේෂත්වයක් තියෙනවා. දැන් ඔබතුමා මෙතනට ගෙන්නනවද විශේෂ බලවේග හරහා, විශේෂ මන්ත්‍ර හරහා, පුද පූජා තියෙන වෙලාවට විතරද මේ නාගයා එන්නේ? එතන විශේෂත්වයක් තියෙනවද? නෑ ධනුෂ් මහත්තයෝ, අනිවාර්යයෙන්ම මෙතන ස්පෙෂල්. ඒ කියන්නේ පූජා මම දවසකට 800කට එහා පූජාවල් කරනවා. ඒතර ඔය පූජාවල් කරගෙන යන අතරතුර යම් කිසි කෙනෙක්ගේ දෝෂයක්, යම් කිසි කෙනෙක්ගේ ඉමීඩියට්ලි කරගන්න ගුරුකමකදී මේකේ ප්‍රතිඵල ඉක්මන් කරගන්න, මේකේ ඉක්මනට ප්‍රතිඵලයක් ගන්න ඕනි කියන තැනදී ආන්නේ තැනට ඔය නාගයා වඩිනවා. ඒ නාගයා වඩින්නේ යම් කිසි සුබ පණිවිඩයක් අරගෙන, නැත්තම් අසුබ පණිවිඩයක් අරගෙන. බොහෝ වෙලාවට සුබමයි ගේන්නේ. මේ වැඩේ මෙහෙම කරොත් හරියනවා කියලා කියන්න තමයි උන්වහන්සේ වඩින්නේ. බය නැතුව ඒකයි මං කතා කරන්නේ. ආවට ගියාට නෙමෙයි, කරන දේ හරියට කරලා දෙන්න, පෑ දෙකමාරක් ඇතුළත වශීයක් කරලා දෙන්න. මේ නාග බලපෑම, නාග බලය, නාග ආකර්ෂණය අනිවාර්යයි ධනුෂ් මහත්තයෝ. අපි සඳහන් කරමු විශේෂයෙන්ම මට ඕනි වැඩ ලිස්ට් එකක්, මට ඕනි ඔබතුමා බාර ගන්න ලිස්ට් එකක්. නාගයෝ මූලික කරලා වෙන්න පුළුවන් ඔබතුමාගේ මේ විශ්ව බලය, එහෙමත් නැත්නම් අදෘශ්‍යමාන බලවේග මූලික කරගෙන, බ්ලැක් මැජික් උපයෝගී කරගෙන ජනතාවගේ මොන ප්‍රශ්නද විසඳන්නේ? අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයෝ කියන්න ඕනයි, එදා පටන් අද වෙනකම් මේ ආචාර්ය ડોક્ટર පියතිලක කවදාකවත් මිනිස්සෙක්ට වරදක් කරලා නැහැ. මිනිස්සෙක් මරලා නැහැ, මිනිස්සෙක්ට වින කැටලා නැහැ. නමුත් ධනුෂ් මහත්තයෝ මම මෙතනදී මිනිස්සෙක් මට ප්‍රශ්නේ කියනකොට ඒ මනුස්සයාගේ පැත්තෙන්, ගැහැණියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා, යම් කිසි ආකාරයකින් ඔවුන්ගේ දුක් ගැනවිල්ල කියද්දි මට තේරෙනවා නම් මෙතන අසාධාරණයක් වෙලා තියෙන්නේ කියලා මං ඒකටත් මේ දේවල් හරහාම කටයුතු කරනවා. එතකොට කිව්වොත් ධනුෂ් මහත්තයෝ ප්‍රධාන තැන අංක 1ට මම දීලා තියෙනවා වශී කර්ම වලට. එදත් එකයි අදත් එකයි කරන දේ කරනවා හරියට පැය දෙකමාරෙන් ලිංගිකව ඉඳලා තියෙනවා නම් ඒ වශී කර්මය හරි ආකාරව මට කරලා දෙන්න පුළුවන් පෑ දෙකමාර. පළවෙනියටම කියන්න ඕනි ඒක. ඒ වගේම තමයි යන්ත්‍ර තන්ත්‍ර මන්ත්‍ර හදි හූනියන් කොඩිවින සියල්ලක් කපනවා. ඒ වගේම තමයි ධන ආකර්ෂණය කොච්චර හරි හම්බ කරාගත්තත් ව්‍යාපාර ස්ථානයේ කඩා වැටිලා මන්ද මානසිකත්වයකින් යුතුව මේ කරන කිසි දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. මොකද හැම තැනම අන්ධයි, මන්දයි, গুপ্তයි කියනවා. පේන අත මිනිස්සු හැම කඩේකම ඉන්නවා. මගේ කඩේට, මගේ ෂොප් එකට නෑ, මං කරන ව්‍යාපාරෙට නෑ කියනවා. ආන්නේ ඒ තැන්වලට අනිවාර්යෙන්ම අෂ්ටලක්ෂ්මී පූජාව තියලා, යන්ත්‍ර තනලා, යන්ත්‍රාදි මාර්ගයෙන් ආකර්ෂණ වශී කරලා දෙනවා. ඒ වගේම තමයි ස්වාමියා හැර ගියාද, බිරිඳ හැර ගියාද, දරුවන් අතර ගියාද, එතර ගියපු කට්ටිය වෙන සම්බන්ධ ඇති කරගෙන තියනවාද වරක් කතා කරලා බලන්න. ඔයාලගේ ප්‍රශ්නෙට
අනිවාර්යෙන් නියම පිළිතුර මගෙන් ගන්න පුළුවන්. මොකද මම අද ඊයේ ගුරුකම් කරනවා නෙමෙයි. මගේ මුළු පරම්පරා 7ම ගුරුකම් කරන්නේ. මගේ මුළු පරම්පරා 7ම ගුරුකම් කරන්නේ. අම්මා තාත්තා ආච්චි සීයා අත්ත නත්ත පනත්ත කිරිකිත්ත කියන්න ආදී සියලුම දෙනා මගේ ගුරුකම් කරන්නේ. මං එසේ මෙසේ පරම්පරාවකින් නෙමෙයි. මං පියතිලක පරම්පරාවේ පියතිලක නාමය ගෙනියන අන්තිම සහ එකම ගුරුන් වහන්සේ. මොකද මේ කියන්නේ මෙච්චර මේ පියතිලක කියන නමේ පවර් එක ගැන කියනවා නම් ධනුෂ් මහත්තයෝ මේ පියතිලක පරම්පරාව එසේ මෙසේ පරම්පරාවක් නෙමේ. ගුරුකම් වලට සැබෑ අහපන්නෝ මගේ සීයා මගේ තාත්තගේ තාත්තා පිනාගුරුන් වහන්සේ උන්දා මිනිස්සෙක්ව හිටවලා මණ්ඩත් පුළුවන්, ඉදවලා මණ්ඩත් පුළුවන්, මෙරි මෙරි ජීවත් කරවන්නත් පුළුවන්. ආන් ඒ වගේ මිනිස්සෙක්. ඒ වගේම තමයි ධනුෂ් මහත්තයෝ කරන ගුරුකම් ආදී සියල්ලක් හරියාකාරව පැය දෙකමාරක් ඇතුළත කරගන්න පුළුවන්. අධ්‍යාපනය ලබන දරුවන්ට අධ්‍යාපන යන්ත්‍ර තන්ත්‍ර මන්ත්‍ර හදි හූනියන් කැපිලි ආදී කරලා ඉවර වෙලා ගණදෙයි හාමුදුරුවන්ගෙන් දිෂ්ටි කරාපු සරස්වතී මෑණියන්ගෙන් දිෂ්ටි කරාපු යන්ත්‍ර පළ දින්න පුළුවන්. ඒ වගේම තමයි ව්‍යාපාර ස්ථානවලට යන්ත්‍ර, ඒ වගේම තමයි කරලා තියෙන වින බන්ධන කපා කොටා දමලා ශාස්ත්‍රීයකවන්ට සියලු දේ සෞභාග්‍යවන්ට සෞභාග්‍ය යන්ත්‍ර. ඒ වගේම තමයි මේ ගුරුකම් ශේෂ්ත්‍රයේ තියෙන සියලුම ගුරුකම ඕනම දෙයක් කරන්නට පරම වාසනාව මට ලබා දීලා තියෙනවා. විශ්ව ශක්ති මාතාවගේ ආශිර්වාදයෙන් ආරක්ෂාවෙන් කරන ගුරුකම අනිවාර්යෙන් අංක 1ට කරලා දෙනවාම තමයි. වැඩ ලිස්ට් එක වැඩ පිළිවෙල ඒ විදිහට සඳහන් වෙද්දි මේ ලංකාවට විදේශීය රටවලට දාලා නැද්ද? හැබැයි විදේශීය රටවලින් අධිකයි නේද වැඩ කටයුතු? විදේශීය රටවල වැඩවලට මූලිකත්වයක් දෙනවද ඔබතුමා? අනිවාර්යෙන්. මොකද ධනුෂ් මහත්තයෝ විදේශගත කටයුතු වලට මූලිකත්වයක් දෙන්න මට හේතු කීපයක් තියෙනවා. මොකද කියනවා නම් මම ලංකාවේ ඉන්නේ පොඩි කාලයයි මාසයකට. මොකද විදේශගත වැඩ බාර දීලා තියෙන ප්‍රමාණය අධිකයි. ධනුෂ් මහත්තයෝ කෝල් 3000කට වඩා මගේ ෆෝන් එකට එනවා දවසකට. එතකොට ඇතැම් කෝල් මට අතපසු වෙනවා. අතපසු කරගන්න එපා. කෝල් අරන් වද දුන්නත් කමන්නේ ආන්සර් කරනකම්ම කෝල් එක WhatsApp හරහා ගන්න. WhatsApp එකෙන් ගන්න සියලු කෝල් මම ආන්සර් කරනවා. ඒ වගේම තමයි ධනුෂ් මහත්තයෝ විදේශගත ශ්‍රමිකයන් ගිහිල්ලා ඉන්නේ සැප විඳින්න නෙමෙයි. ලේ හුජ්ජ කහ වෙනකන් දාඩිය දුක් මහන්සියෙන් හරි හම්බ කරාගන්න ප්‍රජාව වෙනුවෙන් මන් නොපිරිහෙලා ඉදිරිපත් වෙනවා. ඒක මගේ කටයුත්ත. අනිත් එක තමයි මම රට රාජ්‍යවල් වල විදේශ ගත වෙලා වැඩි වශයෙන් ගුරුකම් ඉෂ්ට සිද්ධ කරන්නේ ඔවුන්ට වෙන අයට කරලා දීපු ගුරුකම් ඔවුන් කියනවා මෙයා කරලා දුන්නා, මෙයා ගෙන්න ගමු, මෙයා මෙහෙම ගෙන්න ගමු, මෙහෙම ගෙන්න ගමු කියලා. දැනට රට රාජ්‍යවල් 32ක ගිහිල්ලා තියෙනවා. ඒ 32ේම වැඩ රාජකාරි හරියාකාරව ඉෂ්ට සිද්ධ කරලා දීලා තියෙනවා. ඊජිප්තුවේ බ්ලැක් මැජික් කියන දේ අවුරුදු 4ක් එක දිගට ඉගෙන ගත්තා. ඒ වගේම තමයි තවත් විවිධ රටවල ගුරුකම් ඉගෙන ගත්තා. මේ කරන දේවල් අර විදේශගත කෙනෙක් කතා කරනකොට අපේ බොක්ක උණු වෙලා යනවා ධනුෂ් මහත්තයෝ. මොකද කාත් කවුරුත් නෑ, නැදෑ නැහැදෑයෙක් නෑ. නමුත් ආදරය කරන කෙනත් ඒ අවස්ථාවේ දාලා යනවා කියනකොට අපිටත් මොකක්දෝ වෙනවා. ඉතින් අපි අනිවාර්යෙන්ම ඒ හරහා ඔවුන්ට අවශ්‍ය කෙනාව පැය දෙකමාරක් ඇතුළත අනිවාර්යෙන් වසී කරලා දෙනවම තමයි ධනුෂ් මහත්තයෝ. අපි සඳහන් කරමු එහෙමනම් මේ අගෝස්තු මාසයේ ඔන්න අදින් පස්සේ අදත් ප්‍රබල දවසක්, අදින් පස්සේ ප්‍රබල දින එනවා. ඇති මේ දින පිළිබඳව සඳහන් කරමු විශේෂයෙන්. අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයෝ කියන්ට ඕනයි, අවසරයි කියන්ට මේ එළබෙන අගෝස්තු 10 වෙනිදා හරියටම අගහරු ග්‍රහයා තුලා රාශියට පිවිසෙනවා. තුලා ලග්න හිමි ඔබට මේ මම එකයි වැඩසටහන පළවෙනියට පටන් ගන්නකොට කිව්වේ ජීවිතේ උඩ යටිකුරු කරයි. මේ තරම් සුබදායි පණිවිඩයක් ඔබ නොසිතුවන්ද මේ පණිවිඩයක්. තුලා රාශිය ගත්තාම හැමදාම සමබරව තමයි ජීවිතේ ගෙවන්නේ. නමුත් මෙවර ඔබ අසාමාන්‍ය ලෙස ව්‍යවසායකයෙක් නම් ඔබ ඉහළට යනවා. ධනවතෙක් නම් ධනවත්කම තවත් ඉහළට යනවා. මොකද තුලා රාශි හිමියන් මේ අවස්ථාව මග හැරගන්න එපා. විශ්ව මාතාවට ස්තුති කරන්න. මේ 8යි 8 වෙන දින මහා බලගතු දිනයක්. 8යි 8 වෙන දින 8 හෝරාවේ 8 තප්පරයට ප්‍රාර්ථනාව කරන්න. තමන් ඉන්නා තැනින් උස් කරන්න, තවත් තමන්ට ධනය වර්ෂාව ලබා දෙන්න, තවත් තමන්ගේ ශාස්ත්‍රීයත්වයේ සෞභාග්‍ය කරලා දෙන්න, තවත් මේ ඉල්ලන්න 8යි 8 වන දින. මොකද තුලා රාශිය අනිවාර්යයෙන්ම බලගතු වෙන දිනේ තමයි මේ එළබෙන 10 වෙනිදා. ඉතින් 8 වෙනිදා 10 වෙනිදාට කලින් ඔබ 8 වෙනිදා මේ 8යි 8 හෝරාවට 8යි 8 තප්පරයට ඔබේ ප්‍රාර්ථනාව කරොත්
තුලා රාශිය එසේ මෙසේ රාශියක් නෙමෙයි. ඒ වගේම තමයි අගෝස්තු 16 වෙනිදා රවි සිංහ රාශියට පැමිණෙනවා. රවි සංක්‍රාන්තික අවධිය ගත කරනවා මේ අගෝස්තු 16 වෙනිදා. ඉතින් ඔය කියන අර රවිගේ අපල දුරු වේවා මගේ පුතුට සෙත වේවා. ඒ වගේ තැන්වල අම්මලා තාත්තලා කොඩිවැල් බැදලා තියෙනවා බෝගස් යට ගිහිල්ලා හැම පන්සලකම හැම කෝවිලකම රවිගේ අපල දුරු වෙන්න කියලා. රවිගේ අපල තියෙන අය එදාට රවි සිහිපත් කරලා පින් අනුමෝදන් කරලා පූජාවත් දෙනවා නම් බොහෝම හොඳයි. ඒ වගේම තමයි බුධ ග්‍රහයා සිංහ රාශියට පිවිසෙනවා 22 වෙනිදා. ඒකත් බොහෝම හොඳයි. මේ ලග්නාධිපති තුලා සිංහ කටක කුම්භ කියන්නා වූ අයට. ඒ වගේම තමයි අගෝස්තු 26 සිකුරු ග්‍රහයා කටක රාශියට පැමිණෙනවා. කටක රාශියේ හිමි පුද්ගලයෝ අනිවාර්යෙන් ලොතරැයි දිනුමක් ගන්න. ඒ ලොතරැයි දිනුමේ අනිවාර්යෙන්ම 8 ඉලක්කම් 2ක් තියෙනවා නම් ඊටාම විශේෂයි. මොකද 8 ඉලක්කම් 2ක් තියෙන ලොතරැයියක් ගන්නවා නම් අනිවාර්යෙන්ම ඒකේ ප්‍රතිලාභයක් ප්‍රගතියක් බලන්ට ලබන්ට ඔබ වාසනාවන්තයි. අපි සඳහන් කරමු අර කිව්ව ලග්න ටිකත් එක්ක මට කෙටියෙන් දෙන්න සුබ ප්‍රතිඵල මොනවාද මේ ලග්න හිමියන්ට ඇත්තටම දහන පහළ වෙනවද ජීවිත වෙනස් වෙනවද ජීවිත උඩ යට කරු වෙනවද? විශේෂයෙන්ම කියන්න ඕන ධනුෂ් මහත්තයෝ තුලා ලග්නයේ ප්‍රාර්ථනා කරන ඒ සියලු සැප සම්පත් සුඛ භව භෝග කියනා උදේ හරි ආකාරව ලබා ගන්නට පුළුවන්. හැබැයි නිකන් ඉඳලා ඔන්න තුලා ලබනවා කියලා එහෙම ලබන්න බෑ. 8යි 8 වෙනිදා 8 පැයට 8 මිනිත්තුවට 8 තප්පරයට ඔබ ඉල්ලන්ට ඔබේ ප්‍රාර්ථනාව 10 වෙනිදා ලබන්නා වූ ඒ ග්‍රහමාරුවත් එක්ක මේ විශ්ව ශක්තියේ සියලු සැප සම්පත් සෞභාග්‍ය ලැබේවා කියලා. තුලා ලග්න ඔබට විශේෂයි. වගේම සිංහ කටක කුම්භ මේෂ ඔය සියලු ග්‍රහයාධිපති සියලු දේවල් හරියාකාරව ඉල්ලන්න පුළුවන් මේ 8යි 8 හෝරාවට. ඊතරම් ප්‍රබල දිනයක් වෙනවා. මොකද ඔබ දැකලා ඇති 888 කියන ඉලක්කම හැම channel එකකම හැම කතා කරන මන්ත්‍රාධිචාරී මෑණිවරු ගුරුන් වහන්සේලා කියනවා. ඔය 888 බොහොම අමාරුවෙන් හැදෙන ඉලක්කමක්. ඉතින් ඕන්න අද උදා වෙලා තියෙනවා මේ මාසේ ඔය 8යි 8 වෙනිදා ඔබට තියෙන සියලු සිතූ පැතූ සම්පත් ඉල්ලන්ට කාගෙන්ද මේ විශ්ව මාතාවකින්. මේ විශ්ව මාතාව ඔබට අනිවාර්යෙන් පිහිටක් වෙනවා, සරණක් වෙනවා, සාන්තියක් වෙනවා, ඔබේ දුක දුරු කරනවා, සිත සෞභාග්‍ය උදා කරනවා. ඒ ගැන සතුටු සිතින් මේ විශ්ව මාතාව වැළඳ ගන්න 8යි 8 වෙන දින. විශේෂයෙන්ම විශ්වයෙන් ලැබිච්ච පණවිඩ තියෙනවා දිද්දරිය ගැන. මොකද මේ දවස්වල හරි බ්‍රේකින් නිවුස් එන්නේ නේද? සමහර වෙලාවට උඩු යටගුරු වෙනවා රටේ දේවල් විශ්වයේ දේවල් මොනවගේ පණවිඩයක්ද ලබා දෙන්නේ? අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයෝ විශේෂයෙන්ම කියන්න ඕනේ කාලගුණ තත්ත්වයක් එක්ක මිනිස්සුන්ට ගොඩාක් අසීරුකම් ගොඩාක් අංගහිඟකම් වලට මුහුණ පාන්න සිද්ධ වෙයි. නමුත් තමන්ගේ හිත ශක්තිමත් කරාගෙන තමන්ගේ ජීවිත ගමන ගෙනියන්න එය බොහොම පොඩි කාලයක් මේ තියෙන කාලගුණ තත්ත්වයේ තියෙන්නේ. ඉතින් ඒකට මුහුණ දෙන්න සැවමෙක් වෙලා ඒකට බය වෙන්න එපා, බිය වෙන්න එපා. බය විය යුතුයි. නමුත් මම කියන්නේ අර අනිසිලස බයක් බියක් දන්වන්න එපා. මොකද එතකොට ස්වභාව ධර්මය ඔබ නිර්භීත නැති බියගුල්ලෙක් කියලා හිතලා ඔබට තවත් කරදර උදා කරනවා. ඒ නිසා එයින් මිදෙන්න මේ විශ්වයත් සමග ගනුදෙනු කරන ඔබ මේ විශ්ව මාතාව සෑමදාම ආරක්ෂා කරනවා. සත්‍යයි ඒකාන්තයි. එවනම් මේ සියලු දේවල් එක්ක අවසාන වශයෙන් මොන වගේ පණවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ? අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයෝ එදත් කියනවා අදත් කියනවා හැමදාම කියනවා වශී වලට නම් අංක 1 මම කරනවා වාගේ ගුරුකම් කවදාකවත් කවුරුවත් කරන්නේ නැහැ. මේ කරන්නා වූ බෝනික්කන් සාදා මේ වැඩේට මහන්සි වෙලා මේ වැඩේ ඔබට වීඩියෝ කෝල් එකක් කරා පෙන්නලා මම මේ කරන දේවල් කරන්නේ අද ඊයේ මේ වශී කර්මයක් නම් අංක 1ට කරලා දෙනවා. ඒක ඉහේ කෙස් ගන්නට මට පොරොන්දු වෙන්න පුළුවන්. පැය 2කමාරක් ඇතුළත ලිංගිකව ඇසුරක් තියෙනවා නම් පැය 2කමාරෙන් මට ප්‍රතිඵල අරන් දෙන්න පුළුවන්. ඒක සත්‍යයි සාතිකයි ඒකාන්තයි. අවසාන වශයෙන් කියන්නේ තවත් රැවටෙන්න එපා. රැවටුණා නම් හිත හදාගෙන හෝ මට වරක් කතා කරලා බලන්න මම ඔබේ දුක දුරු කරනවා. මේ සත්‍යයි සාතිකයි ඒකාන්තයි. ඔබගේ මහත්තයා නෝනා ගියාද? ඔයාට තියෙන මොකද්ද ප්‍රශ්නේ? මට කතා කරන්න මම ඒකට ප්‍රතිඵලයක් අරන් දෙනවා. වශී කර්ම නම් ඩොක්ටර් පියතිලකම විතරයි මං කරන දේ හරියාකාරව කරනවා. සත්‍යයි සාතිකයි ඒක ඒකාන්තයිම තමයි.
එපන විඩ ඇත කෙවන අදවසේදී අරගෙන වැඩසටහන සමගන්න තවත් දවසකම ගහලා කතා බහ කරමු. ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ආයිබෝවන්. ආයිබෝවන් තෙරුවන් සරණයි ධනුෂ් මහත්තයෝ. जलागरी गगनचर प्रवाह पावितस्तरे धरेवलं विलम्बिताम्बुजङ्गमबालकाव्यमट्टमट्टमन्निनादमट्टमट्टमच्चकार चण्डताण्डवं तनोतु शिवं जलाकटाः सम्भ्रमट्टमट्टमट्टमच्चरी लोलवीचिवल्लरी विराजमानमुग्धरत्तगत्तगत्तगच्छवल्ललाटमट्टमट्टमकिशोरचन्द्रशेखरे रतिमुच्चरम् संतति प्रमोदमान मानसे आकटाक्ष धोरणी विरुद्ध दत्तरापरि क्वचित् दिगम्बरे मनो विनोदमे तु वस्तुनि ධනුෂ්ලෝක SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතු වේ. එම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු වේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ්ලෝක SL YouTube නාලිකාව වගකීම් නොලබේ.